ඔන්න බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි අකුසල් කරලා අපායට ඇදිලා ගියාට පස්සේ ඔහු ඉස්සරලාම යන්නේ අපායි දුරටුව ළඟට කියන. මේ අපායි ඉන්නවා යම රජ්ජුරු. යම රජ්ජුරුව කියන්නේ අපායේ සාධාරණ විනිශ්චයක් ලබා දෙන පායි ප්‍රබලම පාලකය හැටියට ධර්මී විස්තරවෙන්. හැම තැනම පාලකව ඉන්නවනේ. ඒ වගේ අපායට ගියත් එතන ප්‍රධානී පාලකේ කර්මාන් රූපීව එතන ඉන්නවා. ඒ කෙනාට ධර්මී කියන යම රජ්ජුරු. මේ යම රජ්ජුරුවන්ගේ කාර්යය තමයි අපායට ඇදිලා එන කෙනාව සාධාරණ විනිශ්චයක් ලබා දෙනවා. ඔහු බේරන්න පුළුවන්නම් ඔහු එතනින් බේරලා යවනවා. එතරදී එක පාරක් දෙපාරක් තුන් පාරක් නෙමෙයි. දැන් මනුස්ස ලෝකේ නම් මිනිස්සු කියනවනේ එක පාරයි දෙපාරයි තුන් පාරයි ආයෙ ඕනේ කියනවනේ. හැබැයි අපායට ගියාට පස්සේ පස් සැරයක් මතක් කරනවා. එක පාරක් දෙපාරක් නෙමෙයි. යම රජ්ජුරුව පස් සැරයක් මතක් කරනවා එම්බා පුරුෂය. නුඹ මේ අපායට ආවේ නුඹේ අම්මා කරපු කර්ම ගෙවන්න නෙමෙයි. නුඹේ තාත්තා කරපු අකුසල් ගෙවන්න ආව නෙමෙයි. නුඹේ නෑදෑයෙක් ඥාතියෙක් හිතවතෙක් කරපු කර්ම ගෙවන්න ආව නෙමෙයි. නුඹ විසින්ම කරගත්ත මේ අකුසල් නිසායි අපායට ආවේ කියලා පස් සැරයක් මතක් කරන. ඔන්න යම රජ්ජුරුව ඉස්සල්ලාම අපායට ඇදිලා ආවට පස්සේ ඔහුගෙන් අහනවා එම්බා පුරුෂය. නුඹ මේ වගේ අකුසල් කරලා තියෙනවා. නුඹ මනුස්ස ලෝකෙදී පළවෙනි දේවදූතයාවත් දැක්කද කියලා අහනවා. අනේ දැක්කේ නැtei කියනවා. එතකොට යම රජ්ජුරුව මතක් කරලා දෙනවා පළවෙනි දේවදූතයා කියලා එතන විස්තර කරන්නේ. එම්බා පුරුෂය නුඹ දැකලා නැද්ද? එදාම ඉපදිච්ච පුංචි දරුවෝ එක තැන මලමුට්ට කරගෙන උඩු බැලි අතට වැතිරිලා අඬන කෑ ගහන පුංචි දරුවෝ දැකලා නැද්ද? ඒ අය නම් දැක්ක කියන ඕන තරම්. එතකොට යම රජ්ජුරුව අහනවා එතකොටවත් නුඹට හිතුන් නැද්ද මමත් ඉපදෙන කෙනෙක් මමත් ඉපදී යන කෙනෙක් ඒ නිසාවත් මේ වගේ පව්කම් කරන්න හොඳ නෑ කියලා හිතුන් නැද්ද? අනේ මට තේරුම් ගන්න බැරි වුණා කියලා. යම රජ්ජුරුව එතකොට තමන් කරපු අකුසල් ටික පළවෙනි පාරට මතක් කරලා දෙනවා. තමන්ටම සිහි කරලා යම රජ්ජුරුව අහනවා එම්බා පුරුෂය නුඹ මේ අපායට ඇදිලා ආවේ නුඹේ අම්මා කරපු කර්ම ගෙවන්න නෙමෙයි. නුඹේ තාත්තා කරපු අකුසල් ගෙවන්න ආවත් නෙමෙයි. නුඹේ නෑදෑයෙක් ඥාතියෙක් හිතවතෙක් යාළුවෙක් කවුරුත් කරපු කර්මයක් ගෙවන්න නුඹ ආව නෙමෙයි. නුඹ විසින්ම කරගත්ත මේ වගේ අකුසල් නිසායි අපායට ආවේ කියලා පළවෙනි වතාවේ තමන් කරපු අකුසලේ මතක් කරලා දෙනවා යම රජ්ජුරුව. ඊළඟට යම රජ්ජුරුව අහනවා එම්බා පුරුෂය නුඹ මේ වගේ අකුසල් කරගනිද්දී දෙවනි දේවදූතයවත් දැක්කේ නැද්ද මනුස්ස ලෝකෙදී? අනේ දැක්කේ නැtei කියන. එතකොට යම රජ්ජුරුව අහනවා නුඹ දැකලා නැද්ද වයසට ගිය මිනිස්සු අවුරුදු 80 90 100 වෙලා බොහෝම දුර්වල වෙලා